Hello traders, සුබ සන්ධ්‍යාවක් වේවා. අද අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙනවා. හැමෝම අහන ප්‍රශ්නයක් තමයි ෆුට්ප්‍රින්ට් මීට වඩා ඇකියුරේට් විදිහට ගන්න කොහොමද කියලා. මම කලින් වීඩියෝ එකක් කිව්වා අටාස් එක ගැන මම අරන් එන්නම් කියලා වීඩියෝ එකක්. අටාස් කියනවා, ඒටස් කියනවා. එක එක විදිහට ප්‍රොනවුන්ස් කරන්නේ. කොහොම හරි මම ඒක ගැන ඕගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. ෆුට්ප්‍රින්ට් එක ක්ලියර් සහ ඇකියුරේට් විදියට අපිට ක්‍රිප්ටෝ වලට නම් මේක ෆ්‍රී තියෙනවා. ෆොරෙක්ස් වලට නම් පේමන්ට් කරලා තමයි ගන්න තියෙන්නේ. අටාස් කියලා සර්ච් කරාට පස්සේ Google එකේ ඔයාලට මේ වෙබ්සයිට් එකෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. account එක ක්‍රියේට් කරගන්න start free දීලා ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මම යන්නම් මම ඩවුන්ලෝඩ් කරගත්ත මගේ software එකට. ඔයාලට මේ විදියට වින්ඩෝ එකක් පේනෙයි. මේකේ යන්න මේ පැත්තේ chart එකට මෙතන learn දෙන්න. මෙතන learn දුන්නාට පස්සේ ඔයාලට පේනවා මේ chart. මෙතන template වල chart වලට ආවට පස්සේ ඔයාලට පේනවා එක එක indicators එක දැනට තියෙන templates. මම යූස් කරන ටෙම්ප්ලේට් එක දෙන්නම්. මම කස්ටමයිස් කරපු ටෙම්ප්ලේට් එක මම මේකේ දාන්නම් ඩවුන්ලෝඩ් ලින්ක් එක. ඔයාලට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මටම කස්ටමයිස් කරගත්ත ටෙම්ප්ලේට් එක. ඔයාලට ඒකෙන් යූස් කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතනක් තියෙනවා කැමති ටෙම්ප්ලේට් එකක් ඕගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන ඔයාලට කැමති coin එකක් සර්ච් කරන්න පුළුවන්. BTC නම් BTC තියෙනවා, Bitcoin future තියෙනවා. මේකේ Binance එකට කනෙක්ට් වෙන්නත් පුළුවන්. Binance future තියෙනවා මෙතන. කනෙක්ට් වෙන්න පුළුවන්. ගියොත් මේ විදිහට ඔයාලට chart එක බලා ගන්න පුළුවන්. සහ ඔයාලට මෙතන පැත්තෙන් settings හදා ගන්නත් පුළුවන්. ඔයාලට අවශ්‍ය පරිදි මේකේ මම යන්නම් bid and ask සහ මෙහෙම අපිට change කරගන්න පුළුවන් කැමති විදිහකට. මම මගේ template එක open කරගන්නම් දැන්. මම කියලා දෙන්නම් කොහොමද මේකට දාන්නේ කියලා. ටෙම්ප්ලේට් එක ඇඩ් කරගන්න කොහොමද මම ඒ ටික ඔක්කොම විස්තර කියලා දෙන්නම්. දැනට මම වීඩියෝ එකට ගිහිල්ලා වීඩියෝ එකෙන් පස්සේ ටෙම්ප්ලේට් එක ඇඩ් කරන හැටි කියලා දෙන්නම්. මේ තියෙන්නේ මම කස්ටමයිස් කරගත්ත මගේ ටෙම්ප්ලේට් එක. මේකේ ඕනම දෙයක් ක්ලියර් විදියට බලා ගන්න පුළුවන්. මේ පැත්තෙන් අපේ book map එක පෙන්නනවා, orders ටික සහ heat map එක පෙන්නනවා. අපි candle එක බැලුවොත් අපිට බලන්න පුළුවන් candle එකේ කොතනද වැඩිපුර orders submit වෙලා තියෙන්නේ, place වෙලා තියෙන්නේ සහ imbalance මේ විදිහට රතු පාටින් පෙන්නනවා. point of control එක candle එකේ ඒ කියන්නේ වැඩිම orders තිබ්බ තැන කහ පාටින් මම place කරලා තියෙනවා. ඒක පෙන්නනවා කහ පාටින්. මම පෙන්නන්නම්. ඔයාලට කැමති විදිහට මේක settings වලට ගිහලා customize කරගන්න පුළුවන්. මට ලේසි විදිහට තමයි මම customize කරලා තියෙන්නේ. මෙහෙම imbalance රතු පාටින් පෙන්නනවා candle එකේ. අපිට සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන් මේ රිවර්සල් එක වගේ මෙතන absorb වෙද්දී වුණත් අපිට හිතා ගන්න පුළුවන් candle එකේ යට පැත්තේ orders වැඩිපුර තියෙනවා නම් එතන candle එකේ orders ගොඩක් absorb කරගන්නවා කියලා අපිට කියන්න පුළුවන්. මෙතන අපිට volume එක මෙතන අපේ බලන්න පුළුවන් volume එක, delta change එක සහ volume එක කොච්චරකින් add වුණාද delta සහ bid and ask
ඔයාලට ඕන නම් මේ දෙක අයින් කරගන්න පුළුවන්. bid and ask delta max delta and minimum delta අයින් කරගන්න පුළුවන්. ඒ දෙක අයින් කරාට පස්සේ අපිට මේ වගේ clear බලා ගන්න පුළුවන් delta volume delta change and volume. අපිට පේනවා මෙතන උනත් මේ CVD එකේ උනත් පෙන්නනවා මෙතන අපි absorb එකක් ගන්න කොහොමද මාකට් එක ලොකු වොලියුම් එකකින් අනිත් වොලියුම් වලට වඩා ලොකු වොලියුම් එකකින් පහළට එන්න හදලා තියෙනවා. හැබැයි එතන සෙලර්ස්ලා ෆේල් වෙලා තියෙනවා. මම ඔයාලට කියලා දීලා තියෙනවා කලින් වීඩියෝ එකේ කොහොමද අපි එන්ට්‍රි ගන්න කියලා. මේකෙත් ඒ විදිහටම තමයි එන්ට්‍රි එක ඇප්ලයි කරන් තියෙන්නේ. බලලා සපෝට්ස් ලයින් බලලා ඔයාලට එන්ට්‍රි ගන්න පුළුවන්. මම මේ විදිහට සපෝට් ලයින් එකක් මෙතන ඇඳලා පෙන්නන්නම්. ඔයාලට පේනවා මේ වගේ සපෝට් ලයින් එකක් යනවා මෙතන. මේ BTC එකේ ඔයාලට පේනවා ඇන්දොත් මේ විදිහට සපෝට් ලයින් එකක් මෙතන තියෙනවා. මම කලින් වීඩියෝ එකේ කියලා දීලා තිනවා කොහොම සපෝට් ලයින් එකක් අඳින්නේ කියලා. ඉතින් මේ වගේ තැනක අපිට බලන්න පුළුවන් මෙතන සෙලර්ස්ලා සපෝට් එක බ්‍රේක් කරන්න හදලා තියෙනවා. හැබැයි දෙපාරක්ම ෆේල් වෙලා තියෙනවා. මෙතන ලොකු වොලියුම් එකකින් බ්‍රේක් කරන්න හදලා තියෙනවා. හැබැයි ඊළඟ කැඩල් එකේදී ආයේ බයස්ලා ප්‍රෙෂර් එක වැඩි කරලා තියෙනවා. ඉතින් අපිට මේ වගේ තැනක් බලලා රීටෙස්ට් වෙනකන් ඉඳලා ගන්න පුළුවන් එන්ට්‍රි එක. මෙතන ඉම්බැලන්ස් එකක් තියෙනවා. ඔයාලට පේනවා මේ රතු පාටේ ඉම්බැලන්ස් එකක් තියෙනවා මෙතන. මේ ඉම්බැලන්ස් එකට මාකට් එක රියැක්ට් කරලා තමයි ආයේ ගිහිල්ලා තියෙන්නේ. ඔයාලට පෙන්නන්නම් මෙතන මාකට් එක ඉම්බැලන්ස් එකට රියැක්ට් කරලා තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ ප්ලේස් එකකින් අපිට හොඳ බයි වොලියුම් එකක් ආවට පස්සේ මාකට් එකේ අපිට හොඳ බයි වොලියුම් එකක් ආවට පස්සේ මම ඔයාලට කියලා තියෙනවා කොහොමද එන්ට්‍රි එකක් ගන්න කියලා. මේ වගේ හොඳ බයි වොලියුම් එකක් ආවට පස්සේ අපිට එන්ට්‍රි එකක් ලේසියෙන්ම ගන්න පුළුවන්. මේ වගේ කැන්ඩල් එකකින් අපිට හොඳ එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. හොඳ වොලියුම් එකක් එක්ක හොඳ කන්ෆර්මේෂන් එක්ක CVD පොසිටිව් හොඳ වොලියුම් එකක් තියෙන බයි වොලියුම් එකක්. කලින් කැන්ඩල් එකට වඩා හොඳ ප්‍රසන්ටේජ් එකක් එක්ක මේ කැන්ඩල් එකට වොලියුම් එක ඇඩ් වෙලා තියෙනවා සහ ඒක ඇබ්සෝබ් වෙලා නැහැ. මාකට් එකක් ඇබ්සෝබ් වෙනවා කියලා කියන්නේ මේ වගේ පුෂ් කරන්න try කරද්දී බ්‍රේක් කරන්න try කරද්දී ඒගොල්ලන්ට බ්‍රේක් කරගන්න බැයි නම් මේ වගේ ඕඩර්ස් ලොකු ප්‍රෙෂර් එකක් දුන්නත් කැන්ඩල් එක සෙල් වෙන්නේ නැත්තම් හෝ බයි වෙන්නේ නැත්තම් ඒක අපි ඇබ්සෝබ් එකක් විදියට ගන්නවා. මම ඔයගොල්ලන්ට ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්නම් කොහොමද ෆුට්ප්‍රින්ට් එක රීඩ් කරන්න කියලා. මේක ඇත්තටම ලොකු දෙයක් නෑ. කට්ටිය ඊතර තරම් මේක බැරෑරුම් නෑ. සහ මම ඔයගොල්ලන්ට තව දෙයක් කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් මම පෙන්නන්නම් මේ විදියට point of control එක මම කැන්ඩල් එකේ point of control එක තියලා තියෙන්නේ කහ පාටට. ඒ point of control එකේ imbalance එකක් තිබ්බොත් අනිවාර්යෙන් මාකට් එක එතනට react කරනවම තමයි. මම පෙන්නන්නම් ඔයාලට මෙතන කහ පාට තියෙනවා. කහ පාට කැන්ඩල් එකේ point of control එක. ඒ කියන්නේ මාකට් එකේ bottom එකේ මෙන්න මේ unmitigate imbalance එක point of control එකේම තියෙනවා imbalance එකක්. මේ වගේ imbalance එකක් මම මෙහෙට ඇඳලා පෙන්නන්නම්. මාකට් එක ඒ වගේ තැන් වලට react කළා තමයි මාකට් එක ආයේ යන්නේ ගොඩක් වෙලාවට. මේ වගේ තැනකින් entry එකක් ගන්න confirmation එකක් විතර ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඒ වගේ තැන් වලට react කරනවා. point of control එකේ imbalance එකක් පෙන්නනවා නම් එතනට මාකට් එක react කරනවා. මෙතනක් තියෙනවා
මාකට් එක උඩට යන්න හදලා මෙතනක් තියෙනවා මාකට් එක උඩට යන්න හදලා ඒක try කරලා තමයි යන්නේ. මම පෙන්නන්නම් තව. මේ අනිත් imbalance උත් වැඩ කරනවා. හැබැයි හොඳ imbalance එකක් කියලා අපිට ගන්න පුළුවන් zero print සහ ඒ කියන්නේ මාකට් එකේ zero print වෙලා තියෙනවා නම් මේවා ලොකු imbalance. ඉතින් මෙතන ලොකු imbalance තියෙනවා මේ වගේ ඒවා fill කරනවා. මම තව පෙන්නන්නම්. හරි මෙතන එකක් තියෙනවා. පෙන්නන්න. අනිවාර්යෙන් මාකට් එක ඔය වගේ imbalance වලට එනවා. ඔයාලට තව තියෙනවා නම් මෙතන තියෙනවා point of control එක ආව imbalance එකක්. මාකට් එක ඔය වගේ තැන් වලට react කරනවා. මෙතන තියෙනවා zero imbalance. මෙතන තියෙනවා zero print imbalance. ඔයාලට පේනවා මෙතන imbalance තියෙනවා. මේ වගේ imbalance වලට මාකට් එක react කරනවා. මාකට් එක අනිවාර්යෙන් ලොකු වොලියුම් එකක තියෙන imbalance වලට react කරලා තමයි යන්නේ. ඔයාලට පේනවා මේ කැන්ඩල් එක හොඳ වොලියුම් කැන්ඩල් එකක්. ඉතින් ඔයාලට පේනවා මේ කැන්ඩල් එක හොඳ වොලියුම් කැන්ඩල් එකක්. මෙතන imbalance වලට මාකට් එක react කරලා ආයි අප් වෙනවා. තව මාකට් එකේ මේක මම මේකෙන් ඇඩ් කරපු ඉන්ඩිකේටර් එකක්. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන orders වල ප්‍රමාණය අනුව ඒකේ රවුම පොඩි සහ ලොකු වෙනවා. buy volumes එනවා නම් ලොකු buy volumes එනවා නම් මේ විදිහට පෙන්නනවා. ඔයාලට මේකනොත් identify කරගන්න පුළුවන්. මෙතන absorb කරනවද නැද්ද කියලා. සාමාන්‍යයෙන් මේ වගේ ලොකු buy volume එකක් එද්දී මාකට් එක sell වෙනවා නම් මාකට් එකේ එතන buy එක absorb කරනවා සහ මාකට් එක sell වෙද්දී ඒ sell orders absorb කරනවා නම් මාකට් එකේ reversal එකක් කියලා කියන්න පුළුවන්. මේක බලන්න try කරාට පස්සේ ඔයගලන්ට ඒක ඇහැට හුරු වුණාට පස්සේ තේරෙයි කොහොමද මාකට් එක රන් වෙන්නේ කියලා. ඔයාලට මේක පොඩි කරොත් බලා ගන්න පුළුවන් කැනල් එකේ වැඩිපුර කොහෙද ප්‍රෙෂර් එක තියෙන්නේ කියලා. මේ වගේ වික් වල ප්‍රෙෂර් තියෙනවා නම් මාකට් එක රිවර්ස් කරන්න ලොකු ප්‍රතිශතයක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන වුණත් වික් එකේ ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. ඉතින් මේ වගේ තැන් වලින් මාකට් එක රිවර්ස් කරනවා. මේ කැන්ඩල් දෙකේ වුණත් ලෝවර් එකේ ප්‍රෙෂර් එක වැඩි. මේ කැන්ඩල් එකේ හයි එකේ ප්‍රෙෂර් එක වැඩි. ඔයාලට මම පෙන්නන්න තව මෙතන වුණත් වික් එකේ ප්‍රෙෂර් එක වැඩි. මෙතන වුණත් එහෙම. ඔයාලට මේක ඒ වෑම් වුණත් හොඳ කන්ෆර්මේෂන්ස් ගන්න පුළුවන්. ෆුට්ප්‍රින්ට් එක රීඩ් කරන්න නැතුව. ඔයාලට පේනවා මෙතන කැන්ඩල් එකේ වික් එකේ ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. බයස් ප්‍රෙෂර් එක තිබ්බට මාකට් එක සෙල් වෙලා තියෙනවා. හරි. මාකට් රිවර්සල් එකක් වුණත් හොඳට අඳුර ගන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතන සෙලර්ස්ලා පුෂ් කරාට buy volume එක ගොඩක් වැඩි සහ CVD එක අප් වෙනවා. ඉතින් මේ වගේ දැන් ඔයාලට හොඳට මොනිටර් කරන් ඉන්න පුළුවන්. සහ හොඳ එන්ට්‍රීස් ගන්න පුළුවන්. මෙතන sell volume එකක් තිබ්බට ඔයාලට පේනවා මෙතන delta positive. ඉතින් CVD සහ මේවත් එක්ක හොඳට එන්ට්‍රි ගන්න පුළුවන්. මාකට් එක හොඳට ඇනලයිස් කරන්න බලන්න. මම කියලා දීපු ස්ට්‍රැටජි එකට මේකත් ඇඩ් කරගන්න. ඔයාලට හොඳ විනින් රේට් එකක් ගන්න පුළුවන්.
මම තව දෙයක් ඕගලන්ට කියලා දෙන්නම්. අටස් එක ගැන නෙමේ. මේක ඕගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. කවුරුත් මේක කියන්නේ නැහැ. මේක බුක් මැප් වලින් අපි ගන්න ගියොත් එහෙම මාසෙට ඩොලර් 80ක් 100ක් අතර ගාණක් යනවා. අපිට ලික්විඩිටි බලනවා නම් මේකෙත් මෙතනත් ලික්විඩිටි පෙන්නනවා මාකට් එකේ. සහ මීට වඩා හොඳ විදියක් තියෙනවා. යන්න ඕගොල්ලෝ බ්‍රවුසර් එකට මම පෙන්නන්නම්. ගිහිල්ලා බ්‍රවුසර් එක වගුල ගන්න Google එකට ගිහිල්ලා සර්ච් කරන්න coin glass ඊට පස්සේ ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට මේකේ යන්න ඔයගොල්ලෝ account එකට log වෙන්න ඕනේ. ඊට පස්සේ මේක යන super chart ඊට පස්සේ මේකේ select කරන් super chart එකේ legend එකට මේකේ හැම coin එකක්ම පෙන්වන්නේ නැහැ. ගිහිල්ලා මෙතන indicators යන්නේ indicators ගිහිල්ලා මෙතන liquidation heat map කියන එක add කරගන්න. heat map එක add කරගත්තට පස්සේ මේක හැම coin එකක්ම පෙන්වන්නේ නැහැ. දැන් මේ පෙන්වන්නේ මෙතන gold එකේ liquidity මෙතන අපිට බලා ගන්න පුළුවන් කොච්චර liquidity place වෙලා තියෙනවද කියලා. මොන levels වලින්ද liquidity place වෙලා තියෙන්නේ කියලා බලන්න පුළුවන්. මෙතන levels වලින් දැන් මෙතන කිසිම liquidity place වෙලා නැහැ. මෙතන pressure එක එන විදියට තමයි මාකට් එක යන්නේ. ඉතින් මේ levels වල liquidity අරන් තමයි අනිවාර්යෙන් මාකට් එක යන්නේ. ඔයාලට පේනවා මෙතන liquidity තියෙනවා මෙතෙන් අරන් සහ මෙතනින් liquidity අරන් මෙතන liquidity අරන් මාකට් එක sell වෙලා තියෙන්නේ. මේ විදිහට liquidity ගන්න යනවා. මේ heat map එක book map එකෙත් පෙන්නනවා. මේකෙත් පෙන්නනවා. මේකත් coin glass එකත් තාම develop වෙන platform එකක්. හැබැයි මේකේ මේ option එක තියෙනවා. ඉතින් මේක ගොඩක් වටිනවා. මම trade වලට entry ගන්නේ මේකත් බලලා try කරන්න. මෙතන ගිහිල්ලා අපිට coin එකක් add කරගන්න පුළුවන් BTC. මේක මතක තියාගන්න හැම coin එකටම වැඩ කරන්නේ නැහැ. දැන් BTC වලත් මෙතන liquidity අරන් තමයි මාකට් එක අප් වෙලා තියෙන. ඉතින් මේවා හොඳ කන්ෆර්මේෂන් කවුරුත් දෙන්නේ නැහැ ෆ්‍රී. මම හොයාගත්ත දේවල් try කරන්න. try කරලා බලලා මට හොඳ කමෙන්ට් එකක් දෙන්න, ෂෙයා පාරක් දෙන්න. ඒක තමයි මගේ සතුට. ඔයාලට මේ දේවල් නිකන් දෙන්නේ කිසිදු මුදලක් අය කරන්නේ නැතුව. මම අටස් එකේ ටෙම්ප්ලේට් එක අප්ඩේට් කරන්නම් සහ මේ කොහොමද ෆුට්ප්‍රින්ට් රීඩ් කරන්න කියන එකත් මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. ඕගොල්ලෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක තමයි මම ඉස්සරහට වීඩියෝස් කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. තව ගොඩක් දේවල් තියෙනවා මේ විදියට. කවුරුත් දෙන්නේ නැති ගොඩක් ස්ට්‍රැටජි තියෙනවා. මගේ පර්සනල් ස්ට්‍රැටජි තියෙනවා. ඒ දේවල් මම ඉස්සරහට අරන් එන්නම්. මම කියන්නම් කොහොමද ටෙම්ප්ලේට් එක ඇඩ් කරන්න කියලා. මෙහෙම chart එක open එකේ තියෙද්දි යන්න settings වලට මෙතන තියෙන templates ගිහිල්ලා ඔයාලා මෙතන ඔයාලගේ තියෙන templates ටික පෙන්නනවා. ඊට පස්සේ යන්න import වලට ගිහිල්ලා ඔයාලගේ download වෙච්ච file එක තියෙන template file එක ඒක යන්න ඒක select කරලා ඒක open කරගන්න. තියෙන location එකට ගිහිල්ලා select කරලා ඒක open කරගන්න. ඊට පස්සේ මෙතන පෙන්නනවා load template කියලා. ඒක yes දෙන්න. yes දුන්නාට පස්සේ ඔයාලට මෙතන පෙන්නනවා. ඔයාලට කැමති නම් මේකේ settings වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට ඕන නම් background එක වෙනස් කරන්න පුළුවන් කැමති විදිහට කැමති පාටකට මේ විදිහට.
ඔයාලට කැමති විදියට මේ ඔක්කොම කස්ටමයිස් කරගන්න පුළුවන්. මම ඔයාලට මේ විදියට වෙනස් කරගන්න පුළුවන් කලර්ස්. සහ ඔයාලට මේක සෙටින්ග්ස් වෙනස් කරනවා නම් මෙතන ගිහිල්ලා ඉන්ඩිකේටර්ස් වල මෙතන සෙටින්ග්ස් වෙනස් කරන්න පුළුවන්. මේ විදිහට ඔයගලන්ට කැමති විදියට වෙනස් කරගන්න පුළුවන්. වෙනස් කරලා ආයෙ යන්න ඔයාලට කැමති විදියට ටෙම්ප්ලේට් එක වෙනස් කරගෙන ඊට පස්සේ ආයෙ සෙටින්ග්ස් වලට ගිහිල්ලා ටෙම්ප්ලේට් එකට ගිහිල්ලා ඔයාලගේ තියෙන ටෙම්ප්ලේට් එක සිලෙක්ට් කරලා සේව් දෙන්න. සේව් දුන්නට පස්සේ ඔයාලට ආයෙ ඒ ටෙම්ප්ලේට් එක යූස් කරන්න පුළුවන් ඒ විදිහටම. ඉතින් අදට වීඩියෝ එක මම ඉවර කරනවා. ඔයාලගේ වටිනා කමෙන්ට් එක දාලා ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ හරි මගේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ හරි දාන්න. මම ලින්ක් එක දාන්නම්. එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරනවා. ජය වේවා.